ඔයාලගේ ඇම්ප් එකේ ටෝට් එකක් තියෙනවද? ඒකට හරියන ෆිලමන්ට් බල්බ් ටෙස්ටර් එකක් හදමු. ඒකට උවමනා වෙනවා මෙන්න මේ වගේ ස්විච් එකක්. මේ ස්විච් එකේ මේ ගහලා තියෙනවා L නිව්ට්‍රල් එර්ත් එක. අපිට මෙන්න මේ වගේ සම්බොක්ස් පියනක් ඕනි. මේක මැදි රවුමක් කපා ගන්න. මම මේ කපාගෙන තියෙන්නේ. ඕල්ඩර් එකක් ඕනේ ඊට පස්සේ මෙන්න මේ වගේ ඕල්ඩර් එකක්. මේ ඕල්ඩරේ පිටිපස්සේ කෑල්ල නැහැ. ඒක ඕනි නෑ අපිට. හොඳ ඕල්ඩර් එකක් ගන්න ඕගොල්ලන්. මේ කපාගත්ත රවුමෙන් මේ ඕල්ඩරේ මෙහෙම දාගන්න. ඊට පස්සේ මේ රවුම මෙතනෙන් දාගෙන හොඳට මේක තද කරගන්න ගැලවෙන්නේ නැති වෙන්න. මම හරි මම තද කරගත්තා. අපිට ආයි මෙන්න මේ වගේ සම්බොක්ස් එකක් ඕනි. කෑලි දෙකක් හයි කරන්න පුළුවන් එකක්. මම මේ වයර් කෝඩ් එක දාගත්තා. අනිවාර්යෙන් එර්ත් වයර් එක තියෙන එක ගන්න. මේ දුඹුරු පාට වයර් එක තියෙන්නේ. ඔය දුඹුරු පාට වයර් එකේ මේ වෝල්ටරෙන් එක පැත්ත හයි කරන්න. හොඳට තද වෙන්න හයි කරන්න. මෙන්න මේ විදියට. ආයි තව වයර් කෑල්ලක් ගන්න. මේ හෝල්ඩරේ අනිත් පින් එක තියෙන්නේ. මේ පැත්තෙන් දාලි වෙරලා ඒකත් තද කරගන්න. මේ ස්විච් එක අරගෙන L එක තියෙන L එකට දාන්න දාලා තද කරගන්න. හරි. මේ වයර් එකෙන් දුඹුරු පාට වයර් එක ඕල්ඩර් එක පැත්තක් හයි කරගත්තා. ඒ ඕල්ඩරෙන් අනිත් පැත්තෙන් වයර් එකක් දාලා මේ ස්විච් එකේ L එකට හයි කරගත්තා. මේ නිල් පාට වයර් එක තියෙන්නේ. නිල් පාට වයර් එක N අකුරට හයි කරගන්න. N අකුර ගහලා තියෙන පැත්තට හයි කරගන්න. N අකුර පැත්තට හයි කරගත්තේ. මේ කොළ පාට වයර් එක එර්ත් එක එන්නේ. මේ එර්ත් වයර් එක E අකුර කියලා ගහලා තියෙන්නේ. එතෙන්ට හයි කරගන්න.
මේ වැඩිපුර වයර් එක මම ඇදලා ඉවරලා එහෙම මං හයි කර ගන්නවා. පොඩි පොඩි වැඩවලට කියාපු ඩ්‍රිල් මැෂින් එක මේක පාඩු නෑ. මේ මැෂින් එක අතින් ගත්තොත් සුපිරි වැඩවලට රීචාර්ජබල් බැටරියක් තියෙන්නේ. මේ බැටරිය මෙතනින් ගලවන්න පුළුවන්, charge කරන්න පුළුවන්. ස්ලෝ මෝෂන් එකකට පුළුවන්. අන ගලවන්න මේ පැත්තෙන් රිවර්ස් එකට යවන්නත් පුළුවන්. අපි දැන් මේක චෙක් කරලා බලමු. මෙන්න මේ වගේ වොට් 100 ෆිලමන්ට් බල්බ් එකක් ගන්න. වොට් 50 80 දාන්න එපා, මදි එක. වොට් 100 ගන්න. මේ විදිහට ප්ලග් කරගත්තා. දැන් මේක මං 230 කරන්ට් එකට ගහනවා. මේ තියෙන්නේ මගේ බවුත් එක. මෙතන බවුත් එකේ ප්ලග් එක තියෙන්නේ. දැන් බලාගන්න මෙතන බල්බේ පත් වෙලා නිමීකට යනවා. තවමත් දැල්ලා තියෙනවා. ඒ කියන්නේ බවුත් එකේ තියෙන්නේ කොයිල් එකක් තියෙන්නේ. ඒ කොයිල් එක රත් වෙන්න මේක නිමෙනවා. ඔයාගේ ඇම්ප් එකේ නැත්නම් ඔයාගේ CR TV එකේ මොකක් ෂෝට් එකක් තියෙනවා නම් අනිවාර්යෙන් මේක හොයන්න පුළුවන්. ෂෝට් එකක් තියෙනවා නම් මේ බල්බ් එක සම්පූර්ණයෙන්ම දැල් වෙන්න ඕනි. ෂෝට් එකක් නැත්තම් මේ වගේ නිමෙන්න ඕනි. දැන් මේක ෂෝට් එකක් නැති ඉඳන්නේ මේ දැන් බල්බ් එක නිමිලා තියෙන්නේ. මේක ෆියුස් එකක් හා සමානයි. ඔයත් මේක හදලා බලන්න. ඔයාට මේක ගොඩාක් වැදගත් වෙයි. ඔයා කරන සර්කිට් වල අනුව මේ තියෙන්නේ බ්ලූ ගන් මැෂින් එකක්. අපි මේක චෙක් කරලා බලමු. මේකේ ෂෝට් එකක් නැත්තම් මේ බල්බ් එක පත් වෙලා නිමෙන්න ඕනි. බල්බ් එක පත් වුණා.
නිමුණා. ඒ කියන්නේ මේකේ ධාරාව අරගෙන කොයිල් එකෙන් මේක රත් වෙනකොට මේක නිමීගෙන යනවා. ඔයත් මේක හදලා බලන්න. ගොඩාක් වැදගත් මේක ඔයාට. ඔයාට මේ ගේන්න ඕනින් තමයි මම මේ වීඩියෝ එක ගෙනාවේ. ඇත්තටම මේ බල්බ් එක ෆියුස් එකක් හා සමානයි. ඔයත් හදලා බලන්න. ඔයාගේ ප්‍රොජෙක්ට් වලට ඔයා කරන ඔයා ඇම්ප් හදන ඇම්ප් වලට ටීවී හදන ටීවී වල මේ වැදගත්. ඔයා මේක හදලා බලන්න.